අස්වැසුම ලැබෙනවා දුප්පත් ජනතාවට. 8500 දෙන්නේ. ඒක අපි 10000 දක්වා වැඩි කරා. 15000 දෙන අස්වැසුම 17500 දක්වා වැඩි කරා. ඒ වගේම අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට ලැබිය යුතුයි. හැබැයි ලැබෙන්නේ නැහැ. අපි ඇප්ලිකේෂන් දැන් කැඳවලා තියෙනවා. දැන් තෝරා ගැනීම මණ්ඩල හරහා තෝරලා ජුනි මාසේ පවුල් ලක්ෂ 4කට අලුතෙන් අස්වැසුම ලබා දෙන කටයුතු කළා දෙන ජූනි මාසේ. දැන් ඇප්ලිකේෂන් ටික කැඳවලා ලක්ෂ 8ක් විතර ඇවිල්ලා තියෙනවා. මේක තෝරලා ලක්ෂ 4කට අපි අලුතෙන් අස්වැසුම ලබා දෙනවා. හොඳද? හොඳයි. එතකොට දැන් ඉන්නවා ජනපජාවක්. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි වෙලා තියෙනවා. විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි වෙලා තියෙනවා. අස්වැසුම් වැඩි වෙලා තියෙනවා. මේ මොකවත් නැති කණ්ඩායමක් ඉන්නවා. ලක්ෂ 8ක් විතර ඉන්නවා. අපි තීරණයක් ගත්තා මේ අවුරුද්දට ඒ ලක්ෂ 8ක් විතර වෙන කිසිදු ආධාර ක්‍රමයකින් ආධාර නොලබෙන ජනතාවට රුපියල් 5000ක ආහාර මල්ලක් රුපියල් 2500ට සතොසෙන් ලබා දෙන්න. අපේ ඇමතුමා ඉන්නවා මොණරාගල දෙන්න. මොණරාගල ඉතින් අපේ ඇමතුමා බාරේ වැඩි තියෙන්නේ. හරි. ඒ වැඩේ කරන්න ඕන. හරිනේ. බලා ගන්න ඕන ජනතාව. ඒ විතරක් නෙවෙයි. පාසල් දුවදරුවන් ඉන්නවා. පාසල් පොත් උපකරණ මිලදී ගන්න විදියක් නැහැ. ලංකා ඉතිහාසයේ කවදාවත් එහෙම දරුවන්ට දීමනාවක් හම්බුනේ නැහැ. අපි මේ දෙසැම්බර් මාසේ සහ ජනවාරි මාසේ ළමුන් ලක්ෂ 16කට රුපියල් 6000 ගානේ දුන්නා පාසල් පොත් සහ උපකරණ මිලදී ගන්න. මේ කඩා වැටුණු ආර්ථිකයක් ස්ථාවර බවට පත් කරලා ජනතාවට ඒකේ ප්‍රතිලාභ අපි ලබා දෙමින් තිබෙනවා. හොඳනේ. ඒ විතරක් නෙවෙයි. අපි වැඩිහිටි දීමනාව වැඩි කරා. වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව වැඩි කරා. විශ්‍රාමිකයන් දීමනාව රුපියල් 3000කින් වැඩි කරා. ඒ වගේම අපි දැන් සති 3කට කලින් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා. ඉස්කෝලේ යන ගැහැණු දරුවන්ට අවුරුදු 5ට ඒ කියන්නේ 5 පන්තියට වඩා ඉහළ වගේ ඉන්න ගැහැණු දරුවියන්ට සනීප ආරක්ෂක තුවා මාසෙකට 8ක් තියෙන පැකට් එකක් ලබා දෙන හැම මාසෙම අපේ දරුවන්ට උවමනාව ලබා දෙනවා දරුවියන්ට. මේ අප්‍රේල් මාසෙ ඉඳන් ලැබෙවි ඒක. ඇයි ජනතාව බලා ගන්න දරුවියන්ට එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විශේෂම පාසල් දරුවියන්ට. ඒ සඳහා අපි උදව් කරන ආණ්ඩුවක් හැටියට කරන්න ඕන ජනතාව බලා ගන්න ඕන ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් අපි හදලා තියෙනවා. එහෙම ආණ්ඩුව තිබ්බද මෙච්චර කාලයක්? නැහැ. පෝරසාන ආධාර අපි දෙනකොට තිබ්බ රුපියල් 15000යි. ඒක 25000 දක්වා වැඩි කරා. දැන් සති 3කට කලින් අපි කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා. වී වගාව විතරයි පෝරසාන ආධාරය දුන්නේ. දැන් කුඹුරු වල අතුරු භෝග වගා කරනවා නම් ඒත් රුපියල් 15000ක පෝරසාන ආධාරයක් ලබා දෙනවා මේ යල්කන්නේ.